එන්ඩියුරන්ස් එකක් අපිට දරා ගැනීමක් මේ නෞකාවට තියෙනවා. එක දිගට දවස් 45ක් පමණ අපිට නෞකාව මුහුදේ ගිහින් රාජකාරී කරන්න පුළුවන්. එතකොට අපිට මේකට තෙල් ගහන්න පුළුවන් තෙල් ලීටර කීයක් විතර ගහන්න කියලා හිතනවා පුතාලා? මම කියන්න බෑ අනුමාන ගන්න බෑ 100. right මේ නාවට ගන්න පුතේ තෙල් ලීටර ලක්ෂ 8මාරක පමණ තෙල් ප්‍රමාණයක් අපි ස්ටෝක් කර ගන්නවා. තෙල් ලීටර ලක්ෂ 8මාරක උඩ තට්ටුවක් උඩ තමයි අපි පුතේ මේ යට ඉඳන් උඩට ඉන්නේ. එතකොට අපිට මේක වතුර ප්‍රශ්නයක් නැහැ. අපේ වතුර RO සිස්ටම් සහ ඒවර් ඔපරේෂන් සිස්ටම් එකක් තියෙනවා. මුහුදු වතුරම ප්‍රෙෂර් වලට පාට ලවණ ගතිය අයින් කරලා අපිට පරිහරණය කරන්න ගන්න පුළුවන්. එතකොට මේක නැන්දලමවල 150කට වගේ එකමඩේෂන් ඉන්න පුළුවන් හොඳ එකමඩේෂන් අපිට තියෙනවා. ඒ කියන්නේ හැම හොස්පිටල් එකක් පවාම මේ නෞකාව ඇතුළේම අපිට තියෙනවා. එතකොට අපිට හැමදේම පහසුවක් නැතුව රාජකාරී කරන්න පුළුවන්. එතකොට දැන් අපිට තියෙන්නේ නායක හමුදාවක් නේ. පුතාලා දන්නවද දැන් ඇවිල්ලා ඉන්නේ පුතාලා ඇවිල්ලා ඉන්නේ මොන හමුදාවටද? බලන්න ඇවිල්ලා ඉන්නේ නායක හමුදාව. නායක හමුදාවේ රාජකාරිය මොකක්ද වෙලා තියෙන්නේ? ඈ? රටට වැඩි රන්නඩ. එතකොට රයිට්. හොඳයි. එතකොට නායක හමුදාවේ මූලික රාජකාරිය තමයි දැන් අපිට දෙන පුතේ යුද්ධයක් නෑ රට තුල. අපිට තියෙන මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම නවත්තන එක තමයි මූලිකම රාජකාරිය වෙලා තියෙන්නේ. රයිට්. එතකොට අපිට නායක හමුදා මූලස්ථානයෙන් අපිට ලබා දෙන බුද්ධි තොරතුරුකට අනුව අපි සේරු සම්බන්ධලා ඉන්නවා. එතකොට මේ දෙන බුද්ධි තොරතුරුකට අනුව අපිට මුහුදු සංචාරය කරන්න තමයි අපිට මූලිකව මේ නෞකාව අපි යොදාගන්නේ. අපි මේවට කියන්නේ ස්පෙෂල් විශේෂ ඉලක්ක සහ රාජකාරී සඳහා තමයි මේ නෞකාව අපි යොදාගන්නේ. එතකොට අපි මේ නෞකාව අපිට ඈත ගැඹුරු මුහුදේ අපිට පුතාලට කියන්න පුළුවන් කිලෝමීටර් 2000 3000 ඈතට අපි මේ විශේෂ රාජකාරී සඳහා මේ නෞකාව අපි යනවා. එතකොට මාලදිවයින මැඩගස්කර ඉරාන් ඉරාකයේ මේ ප්‍රදේශයට අපි මේ නෞකාව රාජකාරී සඳහා යනවා. එතකොට අපි මෙතනින් නෞකාව එළියට දානකොට අපිට සම්පූර්ණයෙන්ම අපි මේ ඔපරේෂන් එක මැනුවරින් කරන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. මේ ස්ථානට අපි කියනවා පයිලට් හවුස් එක කියනවා නැත්නම් බ්‍රිජ් එක කියනවා නැත්නම් වීල් හවුස් එක වගේ නම් වලින් අපි නායක හමුදාව තුල හඳුන්වනවා. එතකොට මෙතනින් තමයි මේ වාහනය ගත්තොත් එහෙම ඩ්‍රයිවර් මහත්තයා ඉන්න කොටස තමයි මේ තියෙන්නේ. තේරෙනවද මුදලට? ඩ්‍රයිවර්ලා ඉතින් පුතේ අපි ඩ්‍රයිවර් කියන්නේ මේක අපි ඇවිල්ලා හමුදාවක් නේ. හමුදාවක පුතේ අපේ ගොඩ කටේ ඒ හැමදේම ඉගෙනගෙන තියෙනවා. එතන මම කියන්නේ ඇන්ටිලා මේ අංකල්ලා මේක ඉන්නවා අපි 150කට පමණ ආසන ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ විශේෂ පුහුණුවලත් කොට්ටාසයක් තමයි මෙතන රාජකාරී කරන්නේ. එතන මෙතන ස්පෙෂලි බිග් ටීම් එකක් ඉන්නවා. එයාලා තමයි නෞකාව හැන්ඩලින් සම්බන්ධව සම්පූර්ණයෙන්ම දන්නේ. එතකොට අපේ නෞකාවේ ඉන්න කැප්ටන් ඉන්නවා. ඊට පස්සේ දෙවනියා ඉන්නවා. ඊට පස්සේ ඒ වගේම තව නෙවිගේෂන් ඔෆිසර් කෙනෙක් ඉන්නවා. එයා තමයි සම්පූර්ණයෙන්ම නෞකාව මුහුදු සංචාරය සඳහා රැගෙන යන්නේ. මාලිමානියම නිලධාරියෙක් ඉන්නවා. එයා තමයි නෞකාව මුහුදු සංචාරය සඳහා අරන් යන නිසා එයාගේ ටීම් එක තමයි සම්පූර්ණයෙන් අපි මුහුදු සංචාරයක් ගිහිල්ලා මේ නෞකාව අරගෙන යන්න පුළුවන්. එතකොට මේ පුතාලාට පේන සෑම උපකරණයක්ම තියෙන්නේ ජලතරණයට. පුතාලා අහලා දිනවද ජලතරණය කියලා අහලා දිනවද? ඒ කියන්නේ මුහුදු සංචාරය තමයි නිවැරදි මුහුදු සංචාරයක් කරන එක තමයි ජලතරණය කියලා කියන්නේ. මොකද අපි නෞකාව මෙතනින් එළියට දැම්මට පස්සේ අපිට පේන්නේ මොනවද පේන්නේ? වතුරයි, හොරයිසනයි, සිතිජයයි, අහසයි පමණයි අපිට පේන්නේ. අපි එනකොට අපිට දෙන ඉලක්ක සඳහා අපි මේ ප්‍රදේශ වලට යන්න ඕනේ. අපිට සම්පූර්ණම සිග්නල් තාක්ෂණය ලබා දෙන්නේ සැටලයිට් මාර්ගයෙන් තමයි අපිට තොරතුරු ගන්න අපි. මොනවද ගන්නෙ? සැටලයිට් මාර්ගයෙන්. අහසේ අක්ෂිගත කරන තියෙන චන්ද්‍රිකා මාර්ගයෙන් තමයි අපිට GPS කියලා පුතාලා GPS කියලා අහලා දෙනා නේද? ඔව්. GPS එකෙන් තමයි අපිට මූලිකම සිග්නල් අපිට ලබා දෙන්නේ. ඒකේ සටහන් වෙනවා පුතේ අක්ෂාංශ සහ දේශාංශ කියලා සටහන් වෙනවා. අහලා දෙන අක්ෂාංශ දේශාංශ. අපි ලෝගෝලේ ගත්තට පස්සේ අක්ෂාංශ සහ දේශාංශ. ඒව කාලගුණය සහ ඔය කියන භූගෝලීය ඒ දේවල් තමයි අපිට මූලිකම වැදගත් වෙන්නේ මුහුදු සංචාරය සඳහා යන්න. එතකොට අපි නෞකාව මෙතනින් එළියට දැම්මට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ඒ තොරතුරු මත තමයි යන්නේ. අපිට වෙන කොහෙන්වත් සිග්නල් සහ තොරතුරු ගන්නවද දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට අපි තව භාවිත කරන මුහුදු සිතියම්.